පළවෙනි ෆයිල් එක තෝරගත්ත ඔයාට ලැබෙන කාඩ් එක තමයි Knight of Swords. අපි බලමු. ඔයා අනිවාර්යෙන්ම ඔයාගේ ඉලක්ක වෙත ඉතා ඉක්මනින් ළඟා වෙනවා. කිසිම පැකිලීමකින් තොරව කෙලින් තීරණයක් ගන්න කාලයක් මේක. අරමුණ පැහැදිලි දැන් ඔයාට. ඔයා හැඟීම් වලට වඩා බුද්ධියට මුල් තැන දෙන කාලයක් මේක. ප්‍රශ්නවලට ඍජුව මුහුණ දෙන්න ශක්තිය ඔයාට ලැබෙනවා. ජීවිතය හදිස්සි වෙනස් වීමකට ලක් වෙයි. ඔයාට අවශ්‍ය පණිවිඩ ඉතාමත් ඉක්මනින් ඔයා කරා ලැබෙනවා. අපි බලමු පළවෙනි ෆයිල් එක තෝරගත්ත ඔයාට ලැබෙන ඒන්ජල් මෙසේජස් මොනවද කියලා. වව්, මේ ඔයාගේ සැබෑ ආදරය වෙන්න ලොකු ඉඩක් තියෙනවා. ඒ වගේම සුබවාදීව ඉන්න ජීවිතය ගැන ධනාත්මකව හිතන්න. ඔයාගේ බලය, ශක්තිය නැවත ඔයා වෙතට ලබා ගන්න. හරිම කාලය එනකන් ඉවසීමෙන් ඉන්න. අවංක වෙන්න අවංකව ඔයාගේ වැඩ කටයුතු කරන්න. වර්තමාන මොහොතේ ජීවත් වෙන්න කියලා ඔයාගේ ඒන්ජල්ස් ඔයාට කියනවා. හරි, එහෙනම් දැන් අපි යමු රීඩින් එකට. ඔයා ධනාත්මකව සුබවාදීව ජීවත් වුණොත් ඔයාගේ ජීවිතයට ඉතාම ඉක්මනින් ඔයාගේ ආදරය ආකර්ෂණය වෙනවා. ඒ වගේම තමයි ඔයා ඔයාගේ පාලනය, නිදහස, ඔයාගේ හැඟීම් වෙන කෙනෙක්ට අවශ්‍ය විදිහට හසුරවන්න දීලා තියෙනවනම්. ඔයා වෙන්න කාලය තමයි මේක. ඔයාගේ ශක්තිය, බලය, හැකියාවන් ඔයාට අවශ්‍ය විදිහට හසුරවන්න, ක්‍රියාත්මක කරන්න. කිසි කෙනෙක්ට යටත් වෙලා ඉන්න එපා. අනිවාර්යෙන්ම හදවතට දැනෙන දේ කතා කරන්න. අවංකවම කියන දේවල් කියන්න. ඒක ගොඩක් හොඳයි අනාගතේ ඔයාගේ කෙනාට ඔයා ගැන තේරුම් ගන්න, අවබෝධ කරගන්න. ඔයාට අවශ්‍ය දේ, ඔයා කැමති අකමැති දේ කිසිම පැකිලීමක් නැතුව ඔයා ගැන ඇත්ත කියන්න. ඔයාට ආදරය කරන අයට. අතීතයේ වේදනා, මානසික පීඩන එක ගැටෙමින් තවදුරටත් අතීතයේ ජීවත් වෙන්න එපා. ඔයා වර්තමානයේ මේ මොහොත තුල ජීවත් වෙන්න. ඒකෙන් ඔයාට දැන් අවශ්‍ය වෙන දේවල්, ආදරය ඔයා ආකර්ෂණය කරගන්නවා. ඩිවයින් ටයිමින් විශ්වාස කරන්න, හැමදේම ලැබෙන්නේ හරිම වෙලාවට. ඉවසීමෙන් ඉන්න, ඔයාට අවශ්‍ය දේවල් විශ්වය විසින් නිසි කලට නිසි වේලාවට ලබා දෙනවා. විශ්වාසය තමයි වැදගත්. ඔයා ඔයාගේ සැබෑ ආදරය දැනටමත් ලබාගෙන ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ සැබෑ ආදරය ඔයා ඉක්මනටම ලබා ගන්නවා. සිට්‍රින් ස්ටෝන් එක තියෙන දෙවෙනි ෆයිල් එක ඔයා තෝරගත්තනම් ඔයාට ලැබෙන්නේ Two of Wands කාඩ් එක. මේකෙන් කියන්නේ ඔයාගේ ජීවිතේ සාර්ථකත්වය වෙනුවෙන්, ආදරය වෙනුවෙන් ඊළඟට පියවරක් ගන්න ඔයාට ලස්සන සැලසුමක් නිර්මාණය කරගන්න වෙනවා. ඉදිරියේදී වැදගත් තීරණ කිහිපයක්ම ගන්න වෙනවා ඔයාගේ අනාගතය වෙනුවෙන්. අනිවාර්යෙන්ම ඔයාගේ සුව පහසු කලාපයෙන් මිදෙන්න ඕනි. පරණ වැඩ ටිකම ඒ විදිහටම කර ඒකාකාරීව ඉන්න නැතුව ටිකක් මහන්සි වෙලා වැඩ කරන්න ඕනි කාලයක් මේක. ඒ වගේම විදේශගත වෙන්න ඉන්නවා නම් ඔයාගේ බලාපොරොත්තු ඔන්න ඉක්මනටම හරියනවා. අපි බලමු ඔයාට ලැබෙන ඒන්ජල් මෙසේජස් මොනවද කියලා.
ඔයාගේ ජීවිතයේ ඔයාගේ ආදරයට ඔන්න වෙනත් පාර්ශවයකින් බලපෑම් ඇති වෙලා තියෙනවා. ඔයාගේ සැබෑ ආදරය මේ කෙනා වෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා. ඔය දෙන්න අතර කායිකව හෝ මානසිකව දුරස්ථ බවක් ඇති සමහර පිරිසකට. සමාවදීමක් හෝ නිදහස් කිරීමක් අවශ්‍යයි. තව කෙනෙක්ට මෙයා ඔයාගේ සෝල්මේට් කෙනෙක්. ඒ වගේම තමයි ඔය දෙන්න අතර මේ වෙද්දි වෙන්වීමක් තියෙන්නත් පුළුවන්. හරි එහෙනම් අපි යමු දැන් රීඩින් එකට. මේ වෙද්දි ඔය දෙන්න අතර යම්කිසි දුරස්ථ බවක් ඇති. මට දැනෙනවා ඒක කෙටි කාලයකට ඇති වුණ දුරස්ථ බවක් වෙන්නත් පුළුවන්. මේ නිසා ඔය දෙන්න අතර කලින් තිබ්බ සුහද බව නැති වෙලා ගිහිල්ලා ඇති සමහර විට. මේ දුරස්ථ බව නිසා ඔය දෙන්නගෙම වැරදි තේරුම් අරගෙන සම්බන්ධතාවය ගැන අවබෝධයක් ලබා ගනිමින් ඉන්නවා. ඔයාලගේ සම්බන්ධතාවය සාර්ථක වෙන්න මේ දැන් පවතින තත්ත්වය ලොකු වැදගත්කමක් ලොකු හේතුවක් වෙනවා දවසක. අනිවාර්යෙන්ම තවත් කෙනෙක්ගේ හෝ පිරිසකගේ බලපෑමක් තියෙනවා ඔය දෙන්නගේ සම්බන්ධතාවයට. පවුලේ ප්‍රශ්නයක්, යාළුවන්ගේ මැදිහත්වීමක් හරි වෙනම කෙනෙක් මේ සම්බන්ධතාවයට බාධාවක් අරන් ඇවිල්ලා තියෙනවා. එයාලගේ ඇස්වහා ගොඩක් නරක විදිහට මේ සම්බන්ධතාවයට බලපෑම් ඇති කරනවා. ඊළඟට මොනහරි ප්‍රශ්නයක්, මතගැටුමක් ඔයාලා අතර සිද්ධ වුණා නම් ඔයා මේ කෙනාට සමාව දීලා මේ හිතට දැනෙන වේදනාව නිදහස් කරන්න අවශ්‍යයි. ඒ සම්බන්ධව තවදුරටත් ගැටෙන්න යන්න එපා. ඔයාලා සෝල්මේට් කනෙක්ෂන් එක කියන දෙන්නෙක් වෙන්න පුළුවන්. මෙතනදී ගොඩක් දුරට මේ දුරස්ථ බවත් එක්ක ඔය දෙන්න ගැන අවබෝධ කරගනි. ඔයාගේ සැබෑ ආදරය මේ කෙනා වෙන්න ලොකු ඉඩක් තියෙනවා. ඉවසීමෙන් කාලයට ඉඩ දීලා ඔයා බුද්ධිමත්ව තීරණ ගන්න. තුන්වෙනි පයිල් එක තෝරගත්තනම් ඔයා 9 of Swords කාඩ් එක රිවර්ස් ඇවිල්ලා තියෙනවා ඔයාට. මේකෙන් කියන්නේ ඔයාගේ ජීවිතයේ අඳුරු කාලය හිමින් අවසන් වෙමින් පවතිනවා. හිතේ තිබ්බ බිය, කනස්සල්ල ටික ටික නිදහස් වෙලා යන්න පටන් ගන්නවා. මොන ප්‍රශ්නය තිබ්බත්, මොන ප්‍රශ්නය ආවත් ඔයාට ඒවට මුහුණ දෙන්න ශක්තිය, පැහැදිලි බව වැඩි වෙනවා. ඔයාගේ අතින් මොකක් හරි වැරැද්දක් සිද්ධ වුණා නම් කෙනෙක්ට, එහෙමත් නැත්නම් රණ්ඩුවක්, තරහක් ඇති වුණා නම්, වරදවා වටහා ගැනීමක් ඇති වුණා නම්, ඒ දේවල් වලින් පස්සේ ඔයාගේ හිතට කුමක් හෝ දෙයකින් සැනසීමක් ලැබෙනවා. සමහර විට ඔයා මේ කෙනාට සමාව දීලා හිතින් අතෑරලා ඔයා ඔයාගේ හිත සුවපත් කරගන්නවා. ඒ වගේම පෙර සම්බන්ධතාවයකින් වෙන්වීමක් සිද්ධ වුණා නම් ඒ වේදනාවලින් මිදිලා, හිතේ තියෙන කලකිරුණු ස්වභාවයෙන් මිදිලා අලුත් ආදරයකට විවෘත වෙන්න ඔයාගේ මනස සූදානම් කරගන්නවා. සත්‍යයට මුණ දීලා ඔයා ඉදිරියට යන්න අවශ්‍යයි. අපි බලමු ඔයාට ලැබෙන ඒන්ජල් මෙසේජස් මොනවද කියලා. ඔයා සුබවාදීව ජීවිතය දිහා බලන්න ඕනේ. ඒ වගේම ඔයා law of attraction වගේ methods try කරන්න කියලා ඔයාගේ angels ඔයාට කියනවා. අනිවාර්යෙන්ම ගොඩක් දෙනෙකුට මේ වෙලාවේ සම්බන්ධතාවයකින් වෙන්වීමක් සිද්ධ වෙලා ඇති. ඔයා බාධක ගැටලු වලට මුහුණ දෙමින් සම්බන්ධතාවයක් අරන් යන කෙනෙක් වෙන්න. එහෙම වෙහෙසකාරී සම්බන්ධතාවයක් කරන් ගිය කෙනෙක් වෙන්නත් පුළුවන්. ඔයාට ලැබෙන සයින්ස් ගැන අවධානයෙන් ඉන්න. මොනහරි විශේෂ දේවල් ඔයාට දැනගන්න පුළුවන් වෙයි. ඔන්න ඔයාට අලුත් ආදරයක් ලැබෙන්න තමයි යන්නේ. හරි, අපි දැන් යමු රීඩින් එකට. ඔයා මේ වෙලාවේ ඔයාගේ කරන්ට් රිලේෂන්ෂිප් එකේ වෙන්වීමක ඉන්නවා ඇති.
තාවකාලිකව ඇති වුණ සෙපරේෂන් එකක් වෙන්නත් පුළුවන්. ඔයාලා අතර දුරස්ත බවක් පේනවා. ඔයා ආදරය කරන කෙනා ක්‍රෂ් එක වෙන්නත් පුළුවන්. ඔය දෙන්නගේ කලින් තිබුණ සම්බන්ධතාවය ටිකක් අඩු වෙලා තියෙනවා. දෙන්නම දෙන්නගේ පාඩුවේ පැත්තකට වෙලා ඉන්නවා වෙන්නත් පුළුවන් මේ වෙද්දි. ඒ වගේම තමයි ළඟදී ඉඳන් ඔයාට විශ්වයෙන් පණිවිඩ ලැබෙන්න පටන් අරන් තියෙනවා. ඒන්ජල් නම්බර්ස් ගොඩක් දකිනා වෙන්නත් පුළුවන්. ඔයා 15 12 11 වගේ නම්බර්ස් නිතර දකිනා වෙන්නත් පුළුවන්. මොකද මට මේ වෙලාවේදී ඒ නම්බර්ස් ටික මතක් වුණා. ඔයාට දිගින් දිගටම එකම වගේ දේවල් දකින්න ලැබෙයි. ඔයාගේ ඉටු දෙවියන්, මේ ස්වභාව ධර්මය, විශ්වය ගැන විශ්වාසය තියාගන්න. එයාලා ඔයාගේ ජීවිතේ ලස්සන වෙනසක් සිද්ධ කරයි. අනිවාර්යෙන්ම ඔයා දැනටමත් law of attraction method එක කරමින් ඉන්න කෙනෙක් වෙන්න ඕනි. නැත්තම් ඔයාට පුළුවන් try කරන්න. ඔයාගේ dream love එක ඉතාමත් ඉක්මනින් මේ හරහා ඔයාට ලබා ගන්න පුළුවන්. ඔයා හිතන පතන හැම දෙයක්ම ඔයාට ඉතාම ඉක්මනින් ලැබෙනවා. ඔයාගේ ඒන්ජල්ස්ලා ඔයාට මේ දේවල් ඉතා ඉක්මනින් ලබා දෙනවා. ඔයාගේ ජීවිතයට අලුත් ආදරයක් ලැබෙනවා. මොකද රයිඩර් එකකින් ඔයාට ලැබුණේ 9 of swords කාඩ් එක. මේ කාඩ් එකේ හයිලයිට් වෙලාම තිබ්බා මේ පණිවිඩය. අනිවාර්යෙන්ම ඔයාගේ ධනාත්මක ආකල්ප, ආකර්ෂණ නීතිය, විශ්වයෙන් ලැබෙන පණිවිඩ එක ඔයාට ඉදිරියේදී අනිවාර්යෙන්ම අලුත් ආදරයක් ලැබෙනවා. ආදරය කරමින් ඉන්න දෙන්නෙක් නම් බාධක ගැටලු මැදින් ඒ දේවල් ඉවත් කරගෙන මම කලින් කිව්ව දේවල් try කරලා ඔයාගේ ආදරය ඔයා ආරක්ෂා කරගනි, වැඩි කරගනි.